හලෝ ළමයි කොහොමද? ගොඩ කාලෙකින් පස්සේ ඔන්න තව ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. අද අපි යන්නේ පස්සවත් ගමනක්. අද අපි යන්නේ ඇපල් ගාඩන් එකක් බලන්න. Was it all in my fantasy? Where are you now? Were you only imaginary? Where are you now? Another dream. The monsters running wild inside of me. ඉතින් මම පළවෙනි වතාවට තමයි මෙහෙම ඇපල් ගාඩන් එකක් බලන්න යන්නේ. අපේ ලංකාවේ ඉතින් එහෙම බලන්න ඇපල් ගාඩන් නැහැනේ. ඉතින් අවුරුද්දක් තිස්සේම බලාගෙන ඉඳලා දැන් මේ ඇපල් හැදෙන කාලේ නිසා අපි තීරණය කරා අපි ඇපල් කඩන්න යමු කියලා. ඉතින් එහෙනම් බලාගෙන ඉන්න අපේ ගමන කොහොමද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. වගේ ඔබ හිනකොට මට ලෝබයි අයිතක් හිතන්නේ නැතිනම් මං හරි ආදරෙයි කියාගන්න බැරි කමින් හිත වරයි අද මෙන්නටත් එහෙම වෙයි හුදකලාව අවනරුවක් ගෑනු ළමයෝ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ සන්තෝසයි මට. ඒ සන්තෝෂේ ඊට වඩා ඩබල් වෙනවා අපේ වේදනාව. උණුහුමට ගින්නරි ගෙනියන්න මාගේ ගා මට ගෙඩියක් කඩන්න ඕනේ. කයි එකද හොඳ? ඔයා කනවද? මටත් රතු ඒවද කඩන්නේ? මේක ලොකු ඇඩිද? පොඩි ගෙඩි කනවද? ඇත්තමයි කොයික කන්නද කියලා හිතා ගන්න බෑ. මේක කඩමු. එන්න ඇපල් ගෙඩියක් එක මං ගන්න. ඇපල් ගෙඩියක් එක ගන්න. අර ගහේ තා හොඳට ඉදිච්ච තියෙන. එන්නකෝ. අර කරන් එනවද? මෙතන එලා ගමු මේ ගහට යවන. දැන් නම් ගෙඩියක් කඩනවා. Okay. ඔයා මේ පළවෙනි පාරට දාන්න. ඔයා ෆස්ට් ටයිම්ද මේක? මම කැලලක් දෙන්න. හස්මියන් නදී කැලි කැපෙන රළු රාත්‍රී කීරි ගැහෙන සිත නොහස ඇති ප්‍රේමයේ
අපර කා නිදි කන්න ගියාම ගන්න ගන්න. පව් අතරි. මේ හරි වටේම ගස් වගේ තමයි පේන්නේ. මිනිස් කුඩු නෑ. අම්මට සී. ඉරාමත ගොනා. හොරාට මිනිස් කුඩු අරගෙන පර්ස් එක දාගෙන යනවා නිකන් කනවා. ඕක ඔහම ගාගන්න. ඔතන පැච් එකෙන් ගත්තා නම් හරි. කවර ඉරිලා. ඒ නිසා අපි පිළිපින් කරගෙන නෑ ඉතින්. ආ? පිළිපින් කරලා. කාර්යය? ඈ? කාර්යය? අර ගැලපෙනවා පිළිපින් කරලා. මගෙන් ගොඩක් අය අහනවා. පිළිපින් කියලා? ඔව්. ඊයා. අලුතෙන් වැඩ ඔක්කොම අහන්නේ එහෙමයි පිලිපින්ද කියලා. ඒන අර මේ තාම ඉදලා ඒ වුණාට මිදි වගේ නේ පොඩක් කෑවේ. කන්න පුළුවන්. වත්තක් මෙපා. මං ඉන්න ගෙදර එක ගහක් තිබ්බනම් ඇපල්. හොඳට මැදි. මේ වල්ම කපලත් ඔය බානුගෙදී එක ගහක් කොච්චර හැදෙනවද කියලා. 100කට වඩා තියෙනවා. බිම ඉඳන් හැදිලා. හැබැයි බිම ඉඳන් තියෙනවයි. මේ ගස් ලොකු වෙන්නේ නැහැ නේද? පිටිසුදුයි. තව කෑල්ලක් ඕනේ. මම දැක්ක සුපිරි ගෙඩිය. දැන් මේක පාවිච්චි කරනවා. හැබැයි අපිට දාන්න බෑ. අපිට දාන්න බෑ. ඇයි ලෙල්ලා අරින්නේ? එනේ තුහන්න බෑ. ඇයි? දූවිලි. ලංකාවේ ඉන්නේ. අන්න ඒ වගේ අපිට ගියා. මේ හොඳයි. මේ ලාන්ට පිරා මෙහෙම වෙලා ඉන්නේ. ඔබලා කන්න එපා ඒක. ඔයා කොහෙද? පෙන්නන්න. මොනවද? ඔයාගේ නේද? ඒකෙන් ගෙඩියක් කවුම් බලන්න. ඒක කියන්නේ මේක ගන්න. එහෙම කන්නේ නෑ. අර එහෙම අර මේ සත්තු කා අපගේ ගෙඩියක් තියෙනවා දාන ඒ ගෙඩිය පිටිපස්සේ පේන. මේකනේ. ඒක කවුරුහරි මෙතන ඉඳගෙන ඔබලා ඒ ගෙඩිය එබිලා. කන්න බෑ. මගේ නේස් එක ලස්සනයි. ආ. චූටි අපුලක් තියෙනවා. එහෙම ලොකු කොල් දෙයක් නෑ ඒකේ. ඉතින් කොල් තියන්නේ නැහැ කහ පාටයි. කහ නෙමෙයි නේද? මේ රෝස් පාට වගේ. මේ ගස් මං හිතන්නේ 3-4ම ಜಾති තියෙනවා. එක රහ නෙමෙයි හැම අපල් ගෙඩියම. වෙනස් රසවල. ගස් ಜಾති තුනයි තියෙන්නේ. මඩියම් මේකයි වෙනස්. එළු බෙටි ගඳක් එනවා. එළු බෙටි. ඉතින් දාන පොර දානවා. යා. ලස්බියන් නදී කෑලි කැපෙන රළු රාත්‍රී කීරි ගැහෙන සිත නොහස ඇති ප්‍රේමයේ එය පමණක් ශේෂය වී නම් පුරාත්මයේ ඔබ ගැන සිනමා සිත අවිනීතයි අවනත නැති නැතටද අවිවේකයි උදකලාව අවනඩුවක් ගැනු ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ
මට හදිසියෙන් වාගේ හමු පායන්න දැසමානේ උණුහුමට ගින්දරී ගෙනියන්න මාගේ ගානේ මේ හිතම අපි දැන් ගෙදර ගෙනියන්න කඩා ගන්න යන්නේ. ඔය මුදු පහසේ දැවටෙන්න මගේ ජීවිතේ සඳ කිරණව සරසන්න මලකඩද යන්නේ වද්දි ගන්නේ කට්ටිය වැඩි කියලා. ඒක කාටද කියනවා තමයි දැන් බලන්න මේ සද්ද හරි මේ කරන්නද? ඈ මේ පොඩි කෙඩිය. අපිට උනත් එක වද යන්නේ සද්ද එන්න ගහපත් ඔන්න ඔය විදියට ගෙදර ගෙනියන්නත් ඇපල් කඩාගෙන අපි දැන් යන්නයි යන්නේ. මේ පැත්ත හරි ලස්සනයිනේ. දුර කඳු යාය මටයි නිල්ල නිලන්නේ නුඹටයි මේ මුළු ලොවම මටයි මගේ ආදරේ නුඹටයි දුර කඳු යාය මටයි නිල්ල නිලන්නේ නුඹටයි මේ මුළු ලොවම මටයි මගේ ආදරේ නුඹටයි මේක සුප් එකක්. ටිය ස්පයිසි සුප් එකක් කරයි. නිකන් ඒකෙන් මේ සී ෆුඩ් ෆ්ලේවර් එකක් එනවා. වෙන්නේ නැති ඔක කැලත් එනවා බින්ද කරලා උඩාරගෙන. රාද? La 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 me sitayettuwe unmadage se me sitayettuwe ඊළඟට මට තව ආසාවක් තියෙනවා. ඔය පස්සේ ඇත්තද යන්නේ ඊට පස්සේ දොඩම් වාරේ. අපේ මෙන්ට දෙසැම්බර් වෙනකොට. ඔන්න ඔය විදිහට තමයි අපි ඇපල් ගාඩන් එක බලන්න ගිහපු ගමන ඉවර වුණේ. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් එහෙනම් අදට අපි ගිහින් එන්නම්. සතුටින් පරිස්සමින් ඉන්න.